Hi, welcome back to my YouTube channel. ඉතින් පළවෙනිම වීඩියෝ එක තමයි මේ අලුත් අවුරුද්ද අරන් ආපු. අද මට හිතුණා ඔයාලට කියලා දෙන්න ඕන කියලා රසම රස මාරි බිස්කට් පුඩින් එකක් කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. මම අද මේකට අරන් තියෙනවා කිරි කෝප්ප භාගයක් විතර ප්‍රමාණයක්. ඔයාලට පුළුවන් කෝප්පයක් හෝ භාගයක් හෝ කාලක් වගේ එකතු කරගන්න. ඒක ඔයාලා හදන ප්‍රමාණය අනුව ඔයාලට පුඩින් එක ටිකක් ගොඩක් හදාගන්න ඕන ප්‍රමාණය වැඩි නම් ඔයාලට මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. මම මේ විදිහට මුලින්ම මේ කිරි ටික චුට්ටක් රත් කරගන්නවා. මේ කිරි එකේ සීනි අඩංගුයි. ඒ වුණාට මම කොකෝ පවුඩර් දාලා අද මේක හදන නිසා සීනි හැඳි 5ක් විතර තව දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට කොකෝ පවුඩර් මේස හැඳි 5ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න ඕනේ. මොකද චොක්ලට් පවුඩර් වල කැට නැති වෙන විදිහට මේක හොඳින් දිය කරගන්න ඕනේ අපි. දැන් අපේ චොක්ලට් ගනාශක හරි. දැන් මම මේක චුට්ට වෙලාවක් නිවෙන්න තියලා ඉවර වෙලා තමයි මේ බිස්කට් පුඩින් එකට එකතු කරගන්නේ. මම දැන් මේ විදිහට මාළු බිස්කට් එක කඩලා අරගෙන මේක අද මම කේක් ට්‍රේ එකකට තමයි දාන්න. ඔයාලට පුළුවන් කැමති භාජනයකට මේක දාගන්න. අපි මේ විදිහට කිරි අරගෙන ඒ කිරි එකේ පොඟවල මෙන්න මේ විදිහට පළවෙනි ලේයර් එක දාගන්නවා. ඔයාලා මේකට කිරි ගන්නකොට ඇත්තටම රත් කරලා කිරි ගන්න අවශ්‍ය නැහැ. නිකන් ගන්න විදිහටම ගන්න පුළුවන් අපිට. කරගන්න උඩින් මේ විදිහට මාරි බිස්කට් කුඩු කරලා අරගෙන දාගෙන තියෙනවා. ඔයාලට කැමති විදිහට මේක සරස ගන්න පුළුවන්. කුකින් චොක්ලට් දාන්න පුළුවන් අපිට මේකට ස්ප්‍රින්කල්ස් ඔයාලට කැමති දෙයක් මේකට දාලා මේක ඩෙකොරේට් කරගන්න පුළුවන් ඇත්තටම.